ඇස් බලා ගන්න තමයි ඇස් පෙනීම. මම ෆෝන් එකෙන් තමයි දැක්කලා Facebook එකේ. සේවය ගැන ගොඩක් සතුටුයි. මොකද අද කාලේ මේ වගේ බලනකොට දැන් මෙතන වටපිටා බැලුවම මේ මිනිස්සු දැක්කම අපිට පේනවා මේ බොහොම දුප්පත් ජනතාවක් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ කට්ටියට දුර බැහැර ගිහිල්ලා මේ බෙහෙත් කරගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් එවන් යුගයක මෙච්චර දුර බැහැර ඉඳන් මේ භික්ෂුන් වහන්සේ මේට වැඩම කරලා මේ කරන සක්‍රිය උතුම් ක්‍රියාවක්. ඉතින් අද කාලේ භික්ෂුන් බුදුහාඳුරෝගේ කාලෙත් අපි අහලා දැකලා තියෙනවා මේ පිළිනුන්ට පස්ථාන කිරීම. ඉතින් ඒක ඒ වගේ උතුම් ක්‍රියාවක්. අද කාලේ භික්ෂුවට ඔබින දේනේ භික්ෂුව කරන්නේ. දේශපාලඥයන්ගේ පස්සේ ගිහිල්ලා දේශපාලඥයෝ ඉහළ තලවල වලට ගෙනියන්න තමයි භික්ෂුව ගොඩක් දුරට වැඩ කරන්නේ. ඉතින් එවන් යුගයක මේ වගේ හිමිනමක් Taman උගත් ශිල්පය මේ වගේ ජනතාව වෙනුවෙන් වැය කරන එක කාලයේ ශ්‍රමය මේ වගේ වැය කළා කරන මේ උතුම් සත්‍යාව ගැන ඇත්තෙන්ම ආඩම්බරයි. දැක්කම මෙතන බලන්න ඇවිල්ලා ඉන්න කිසිම මිනිස්සෙක් සුභෝපභෝගී වාහන වල නෙවෙයි ඇවිල්ලා තින්නේ. බස් රථයෙන් ඇවිල්ලා එහෙම නැත්නම් පයින් ඇවිල්ලා තමන්ගේ මේ අසනීපට බෙහෙත් කරගන්න මේ ඇවිල්ලා ඉන්නේ. ඒකවන් උතුම් ක්‍රියාවක් කරන එක ගැන ඇත්තෙන්ම මේ උන්වහන්සේට යටි යාරිත් අපි පින් දෙන්න ඕනේ. සියබලාක්වල රත්නෝලු පොට්ට ඔව් කියන්නකෝ මොකද්ද තියෙන අමාරුව? පොඩි අකුරු පේන්නේ ළඟ ඈත කෙනෙක් අඳුරන්න පුළුවන්ද? එහෙම බලන්නේ නැහැ. පොඩි අකුරු පේන්නේ නැති කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අර ලොකු අකුරු පේනවා. මේකෙන් කොහොමද පේන්නේ? ඔය ගන්න. මේවත් එහෙමද? හොඳයි. කඳුළු ගන්න එනවා දැන්. ඇස් දෙකෙන් පේනවද? කඳුළු ඉන්නේ. කහන්නේ. වැඩි දැම්ම වගේ කියවෙන ගතිය. කැක්කුමුකුත් නැහැ. සීනි පෙස කොලස්ටරෝල් ආවද? ඉංග්‍රීසි බෙහෙත් කෙරුවේ නැහැ නේද මොනවා? නෑ. ඔය කාජ දාලා ඉන්ජෙක්ෂන් ගහලා ලේසර් කළේ මොකුත් නැහැ නේ. එහෙනම් කවදාද? රත්මල් ටිකක් දාලා ඉතින් දාලා එකට ගලේ අමරන්න. අමරලා තියාගෙන හැර ගන්න බා. ඉස්සර නිදිමරුව හරි අවුවේ හිටිය හරි වැඩ කළා. ඉතින් හවසයි කරන්න ඕනේ. ඉස්නාය හොඳ නැහැ. ඒ අමුදා විද්‍යාව අනිවාර්යෙන්ම දෙකම කරේනවනේ. නේද? ඔව් වෙන්නේ නිදිමරින්. හරි බෙහෙත් කරමු මම කොහොමද කොට දාලා දෙන්න. චුට්ටක් පරිස්සම් වෙන්න ඕන දෙන්න. ඔව්වට යන්න එපා නිදි මරන්න එපා. ඒක හොඳටම පරිස්සම් වෙන්න. වැඩිපුර කේන් තියන ගතියකුත් තියෙනවද? තියෙනනේ.